සුබ දවසක් වේවා හැමෝටම. අන්න ඉතින් වෙනදා වගේම අදත් ඔයාලව ගොඩාක් ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. මේ දවස්වල viral යන Japanese cheesecake එකක් තියෙනවනේ. ඒක හැමෝම හදන නිසා ඔන්න මටත් හදලා බලන්න හිතුණා. ඉතින් මේකට අපිට ඕනි වෙන්නේ අමුද්‍රව්‍ය දෙකක් විතරයි. යෝගටුයි මොකක් හරි ඔයාලා කැමති බිස්කට් එකකුයි විතරයි. එහෙනම් මේක හදන්නේ කොහොමද බලන්න අපි යමු වීඩියෝ එකට. මම මෙතන අරගෙන තියෙනවා යෝගට් 4ක්. මම දැන් ඒ ටික වෙනම භාජනයකට දාගන්නවා. ඊළඟට මම මේ ටික හැන්දකින් මේ වගේ බිස්කට් ටික හොරගන්න පුළුවන් විදිහට හදාගන්නවා. මම අද අරගත්තේ මිල්ක් ෂොට් කේක් බිස්කට් එකක්. ඔයාලට මේ වෙනුවට කැමති බිස්කට් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මම මේ බිස්කට් ටික කෑලි වලට කඩලා මේ වගේ යෝගට් එකේ අහුර ගන්නවා. හරි, මම දැන් බිස්කට් ටික අහුරගෙන ඉවරයි. දැන් මේක පැය 12ක් හොඳින් වහලා ශීතකරණයේ සාමාන්‍ය කොටසේ තියලා තියන්න ඕනේ. මේ තියෙන්නේ විදිහට තියා තියපු චීස් කේක් එක. දැන් මම මේකට උඩින් මේ වගේ මෙල්ට් කරගත්තේ වයිට් චොක්ලට් ටිකක් දාගන්නවා. චොක්ලට් දාන එක අනිවාර්ය නැහැ. ඔයාලා කැමති නම් විතරක් මිල්ක් මේඩ් හරි චොක්ලට් හරි ඔයාලා කැමති දෙයක් දාගන්න පුළුවන්. හරි, මම දැන් දාගත්ත වයිට් චොක්ලට් ටිකට උඩින් මේ වගේ පොඩි ඩාර්ක් චොක්ලට් කෑල්ලකුත් මෙල්ට් කරලා මේ විදිහට දාගන්නවා. අන්තිමට මම මේකට උඩින් පොඩියට කපාගත්ත ආමන්ඩ් ටිකකුත් දාගන්නවා. මේ දේවල් අනිවාර්යෙන් දාන්න ඕනි නැහැ. ඔයාලට තියෙනවා නම් විතරක් දාගන්න. හරි, දැන් මේක හදාගෙන ඉවරයි. මේ විදිහට තමයි තියෙන්නේ. මේක ඔරිජිනල් රෙසිපි එකේ ග්‍රීක් යෝගට් තමයි යොදාගන්නේ. ඒත් අපිට ග්‍රීක් යෝගට් හොයාගන්න අමාරු නිසා මේ වගේ යෝගට් එකකින් හදලා බලන්න. මට නම් මේකෙන් කියන තරම් ලොකු රසයක් දැනුනේ නැහැ. අලුත් ඩෙසර්ට් වර්ග try කරන්න ආස අයට මේක try කරලා බලන්න පුළුවන්. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.